Okay, have a nice day, children. Today we are going to talk about passive voice. පුතේ මම අද සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ passive voice sentences පිළිබඳව. එතකොට මුලින්ම මම මංගන පොඩි විස්තරයක් කරලා ඉන්න මම නමින් රවින්දු ආයේෂ්මන්ත. එතකොට මම ඔයාලට ඉංග්‍රීසි වලට අදාළ ඔයාලගේ paper base එකට අවශ්‍ය වෙන grade 10 and grade 11 ළමයින්ට mainly target කරලා මම ඔයාලට sentences pattern කිහිපයක් කියලා දෙනවා සහ paper discussion එකක් මම මේ මගේ YouTube channel එක හරහා මම ඉදිරියට සාකච්ඡා කරගෙන යනවා. එතකොට මේ paper එකට අදාළ වෙන ඔයාලගේ grammatical knowledges and ඔයාලගේ vocabulary knowledges ගැන මේකදී අපි ගොඩක් දුරට සාකච්ඡා කරමු. මම physically classes කරන්නේ මේ වෙනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආවට පමණයි. සහ ඔයාලට අපේ online classes වලට join වෙන්න පුළුවන්. ඔයාලට තීරේ පිටුපසින් දිස් වෙන මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරොත් ඔයාලට ඊට අදාළ groups වලට join වෙලා ඒකේ classes පිළිබඳව ඔයාලට වැඩි විස්තර ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මම මුලින්ම අද ඔයාලට passive sentences ගැන සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. passive sentences කිව්ව ගමන් ඔයාලා දන්නවා ගොඩක් ළමයි මේ passive sentences වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. හේතුව මේක ගොඩක් ළමයි පටලව ගන්නවා. හරි. අපි යමු බලන්න ඉතින් passive sentences කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. නේද? What is the meaning of passive sentences? මොකද පුතේ passive sentences කියලා කියන්නේ? Passive sentences are starting with objective. Passive sentences කියන ඒවා ආරම්භ වෙන්නේ objective එකෙන් තමයි. හරි. ඕක ගැන දන්නවා. දැන් අපි passive කරන්න ඕනේ කර්තෘකාරක කර්මකාරක කරනවා කියන එක තමයි මේකෙදි වෙන්නේ. ඒ කියන්නේ passive කියන එකේ සිංහල තේරුම තමයි කර්මකාරක. නේද? ඒ කියන්නේ කර්මය. ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා කර්තෘ කියලා අපි හඳුන්වනවා. ක්‍රියාවට ලක් වෙන එක්කෙනා අපි කර්මය නැත්තම් මෙතනදී අපි හඳුන්වනවා ඔබ්ජෙක්ටිව් එක කියලා. පැහැදිලිද? එතකොට අපි මෙතනදී සාකච්ඡා කරන්නේ මෙන්න මේ කර්තෘකාරක සහ කර්මකාරක කියන sentences කොහොමද අපි මේකට එකතු කරගන්නේ කියන එක ගැන. හරි. එතකොට අපේ මාතෘකාව වෙන්න ඕනේ අද active to passive. නේද පුතේ? මේක ගැන දැනගෙන ඉන්න ඕනේ active to passive. හරි. එතකොට active voice වාක්‍යයක් තමයි අපි passive voice කරන්න යන්නේ. හරි අපි බලමු එතකොට. හරි. එතකොට ඔයා දන්නවා දැන් active voice වාක්‍යයක් ගත්තොත් මේකෙන් කියවෙන්නේ ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය ආරම්භයේම ඉන්නවා. I will give an example. I teach English. මම දැන් මේ live කරමින් ඉන්නකනේ. නේද? එතකොට මම ඉංග්‍රීසි උගන්වනවා. I teach English. මේක active voice වාක්‍යයක්. නේද? අපි බලමු. I teach English. ඔයා දන්නා පුතේ English කියන word එක ලියනකොට ලෝකේ කොහේ කිසිම තැනක අපි simple අකුර භාවිත කරන්නේ කොහේ ලිව්වත් අපි භාවිත කරන්නේ capital E අකුර තමයි. හරි. I teach English. මම English උගන්වනවා. පැහැදිලිද? හරි. තව අපි ගත්තොත් එහෙම මම ලේසි වාක්‍යයක් ගන්නම්කොනේ. අර ලේසි තැනකින් පටන් ගන්නෙමුකෝ අපි ඔක්කොටම කලින්. හරි. මම පොතක් කියවනවා. I read a book. මම පොතක් කියවනවා. I read a book. පැහැදිලි නේද පුතාලට? එතකොට පුතා මෙන්න මේක ගැන පොඩි අවධානයෙන් ඉන්න වෙනවා. හේතුව තමයි පොඩ්ඩක් බලන්න. පුතා දන්නවා මේ read කියන එක මේ ඇවිල්ලා පළවෙනි වර්ගයට අයිති ක්‍රියාපදයක්. එතකොට මේ read කියලා කියන්නේ පළවෙනි වර්ගයට අයිති ක්‍රියාපදයක්. එතකොට පුතේ read එකේදී ඔයාට තව දෙයක් ඉගෙන ගන්න වෙනවා. read කියලා කියන්නේ අපි අපේ infinitive verb එකනේ. verb එකේ categories කිහිපයක් තියෙනවා. හරි. first one පළවෙනි එක තියෙනවා අපේ base form එක. නේද? base form verb එකක් කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ past simple කියලා verb එකක් ඉන්නවා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා. කවුද පුතේ? past participle කියලා verb එකෙක් ඉන්නවා. තවත් ඉන්නවා එක්කෙනෙක් present participle
What is the meaning of present participle? This is the same meaning with ing. මතකයිද මම දැන් මීට කලින් ස්ලයිඩ් එකේ I teach English කියලා මෙන්න මේ teach කියන ක්‍රියාපදය ගත්තා මතකයි නේද? හරි. මෙන්න මේ teach කියලා කියන්නේ පුතා දන්නවා base form verb එකක් නේද පුතේ? teach කියලා කියන්නේ base form verb එකක්. එහෙනම් ඔන්න දැන් T E A C H teach. මෙයා පළවෙනි ස්වරූපයට දාලා ක්‍රියාපදය. හරි. teach එකේ past simple එක T A U G H T. පැහැදිලිද? හරි. එතකොට ඔන්න දැන් මං තව ක්‍රියාපදයක් ගත්තා. මොකද්ද? read කියලා ගත්තා මතකයි නේද? මෙන්න මේ read කියලා ගත්ත එක්කෙනාටත් දැන් ඔන්න අපි එයාට අදාළ past simple verb එක ගන්න යන්නේ. ඒතර ඔයා දන්නවා base form එක read read. මෙයාගේ past simple verb එක read ම තමා, but pronouncings are different. මෙතනදී ශබ්ද කරන ආකාරය වෙනස්. පැහැදිලිද? read එකේ past simple verb එක අපි කියන්නේ read කියලා. හරි. එතකොට teach එකත් මේ විදිහට තවත් වෙනවා. මේකෙත් past simple එක T A U G H T thought. read read මෙයාත් READ ම තමයි. හැබැයි මෙයාව අපි ශබ්ද කරන්නේත් read කියලා. පැහැදිලිද? ing එක නැත්නම් present participle එකේදී වෙන්නේ T E A C H I N G teaching විදිහට එනවා. read එක READING reading විදිහට මෙන්න මේ විදිහට ing විදිහට ing add වෙලා එකතු වෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි. එතකොට ඔන්න මම දැන් ක්‍රියාපදයක් වුණාම මේ ක්‍රියාපදයක ස්වරූප කිහිපයක් තියෙනවා කියන එක ගණත් මෙන්න මේ passive voice sentences උගන්වන lesson එක ඇතුලේ ඔයාලට පොඩි remaining එකක් දුන්නා. හරි. අපි යමු බලන්න දැන් මේකේ ඊළඟ මම උගන්වමින් හිටිය ස්ලයිඩ් එකට I teach English. I read a book. හරි. දැන් මේ විදිහට ඉන්න මෙන්න මේ active voice වාක්‍යයක් තමයි දැන් අපි මෙන්න මේ passive වලට හරවන්න යන්නේ. දැන් active වාක්‍යයක් passive වලට හරවන්න නම් active වාක්‍යය ඇතුලේ ඉන්න අනිවාර්යයෙන්ම අපි අඳුර ගන්න පුරුදු වෙන්න ඕනේ active වාක්‍යය ඇතුලේ ඉන්න subjective කවුද? verb එක කවුද? objective කවුද කියලා අපි හරියට identify කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? subjective verb objective. මොකද අපිට passive voice වාක්‍යයක් හදනකොට අපි passive voice වාක්‍යයක් හදන්න පටන් ගන්න පුතේ වාක්‍ය ආරම්භයේම ගන්නෙ කවුද? වාක්‍ය ආරම්භයේම ගන්නෙ objective එක. පැහැදිලිද? අපි objective එකට එකතු කරනවා කවද? ඒ objective එකට ගැලපෙන be verb එක. පැහැදිලිද? ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා objective එකට ගැලපෙන be verb එක එකතු කරගත්තාට පස්සේ ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මේකට අදාළ past participle verb එක. අපි ඊට පස්සේ එකතු කරන්නේ past participle verb එක අපි මේකට එකතු කරගන්නවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට ඔන්න subjective කියන එක්කෙනාව ඊට පස්සේ එකතු කරගන්න පුළුවන්. subjective කියන එක්කෙනාව ඊට පස්සේ එකතු කරගන්න පුළුවන්. ඔන්න දැන් passive වාක්‍යයක් ගොඩනගන formulation එකක් මම දුන්නා. කියමු ළමයි හැමෝම. හරි. මුලින් මෙන්නේ මොකද්ද? passive වාක්‍යයක් ගොඩනගනකොට මුලින් මෙන්නේ මොකද්ද? වාක්‍ය ආරම්භයට එන්නේ objective plus be verb. be verb is depend on our objective. අපේ be verb එක තීරණය වෙනවා objective එක අනුව. next be verb plus past participle verb finally can be given subjective. අපිට අන්තිමේටම ගන්න පුළුවන් වෙනවා subjective එක. පැහැදිලි නේද? මෙන්න මේ passive voice common formulation එක අපි use කරලා අපිට පුළුවන් වෙනවා ඕනම active voice වාක්‍යයක් passive කරන්න. හරි දැන් අපි යම් බලන්න මේ වැඩේ කරන්න. හරි. I teach English. මෙයානේ active එක්කෙනා. දැන් මේකේ අපි දන්නවනේ පුතේ මෙයානේ objective. English කියන එක්කෙනානේ. එහෙනම් දැන් objective කියන එක්කෙනා මුලට ගන්නවා. කවුද එහෙනම් දැන් ගන්න මුලට? English. 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 හරි දැන් English කියලා කියන්නේ language එකක්. language එකක් වුණාම මේක countable ද uncountable ද? uncountable. that mean
අපිට මෙයාව ගණන් කරන්න බෑනේ ඉංග්‍රීසි 1යි ඉංග්‍රීසි 2යි කියලා. ඉතින් අපි ඒ නිසා හැම වෙලේම uncountable nouns consider කරන්නේ singular category එකකින්. හරි. එහෙනම් දැන් ඉංග්‍රීසි කියන එක්කෙනාට ගැළපෙන ඉංග්‍රීසි කියන එක්කෙනාට ගැළපෙන ඉංග්‍රීසි කියන එක්කෙනාට ගැළපෙන අපේ be verb එක මොකද්ද? ඉංග්‍රීසි කියන එක්කෙනාට ගැළපෙන අපේ be verb එක ඔන්න දැන් objective කියන එක්කෙනා අරන් ඉවරයි. ඊට පස්සේ ඔන්න දැන් ගන්නවා be verb එක. කවුද? අපි consider කරන්නේ අපේ singular type එකනේ. එහෙනම් English is හරි. teach කියන එකේ පුතා දන්නවා දැන් past participle verb එක මේ ගන්න කියන්නේ කවුද? past participle verb එක. දැන් යමු බලන්න අපි past participle verb එක මොකද්ද? teach taught. එහෙනම් අපි දැන් ගන්නවා මෙතෙන්ද තුන්වෙනි එක්කෙනා කවුද? English is. ඔන්න දැන් ගත්තා taught. taught. ඔන්න දැන් past participle verb එකත් අරන් ඉවරයි. අන්තිමේටම අපි ගන්නවා කවද? අපේ subjective කියන එක්කෙනා I subjective වාක්‍ය මුල I විදියට හිටියට අපි මෙවැනි passive voice sentences එකක පිටිපස්සට එකතු කරගන්නකොට අපි ආව එකතු කරගන්නේ by කියන එක්කෙනාවත් එක්ක by me. පැහැදිලිද? මම හිතනවා තේරෙන්න ඇති කියලා. හරි. අපි තවත් වාක්‍යයකට යමු බලන්න. අපි තවත් වාක්‍යයකට යමු. පුතා දන්නවා I read a book. හරි එහෙනම් කොහමද දෙන්නේ? දැන් කවුද එහෙනම් ඔය කියන විදිහට objective එක book නේද පුතේ? එහෙනම් මම දැන් ගන්නවා book පොතක්. ඒ නිසා අපි පාවිච්චි කරනවා is. හරි. read එකේ තුන්වෙනි ස්වරූපය READ ම තමයි තුන්වෙනි ස්වරූපය. මම මෙතනින් 3 කියලා දැම්මේ වාට මතක් වෙන්න විතරයි. මොකද නැත්තම් මෙතනත් read නේ ඉන්නේ. මෙතනත් ඉන්නේ READ මනේ. හැබැයි READ මේ හිටියට අපි මෙයාව ප්‍රොනවුන්ස් කරන්නේ read කියලානේ. book is read by me. පැහැදිලිද? ඔන්න මම active voice වාක්‍යයක් passive වලට convert කරලා පෙන්නුවා. So it's time to depart our today's short video. So you can watch this video. Okay, එහෙනම් මම අදට class එක මෙතනින් ඉවර කරන්නම්. එහෙනම් ඊළඟ lesson එකෙන් නැවත හමු වෙමු. එහෙනම් see you later. Bye.